අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකෙන මහගමසේකර මහතා ගැනයි. එතුමා ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, නාට්‍ය රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළේය. එතුමා වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසදැස් පද්‍ය කලාවේ එතුමා සුවිශේෂී සලකුණක් තැබුවේය. මහගමසේකරයන් 1929 අප්‍රේල් 7 වන දින ගම්පහ රඳවානයේදී උපත ලැබීය. එතුමාගේ පියා මහගමගේජොන් සිංහෝ මහතා වන අතර මව රණවකාරච්චිගේ රොස්ලින් මහත්මිය වේ. එතුමා ඉගෙනුම ලැබුවේ රඳවාන පිහිටි රජයේ පිරිම් පාසලක. මහගමසේකර මහතාගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය. තුම්මන් හන්දියේ නවකතාව ඊට නිසුනක් වේ. මහගමසේකර මහතා රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති ධූරයේද කටයුතු කරන ලදී. මහගමසේකර මහතා විසින් රචනා කරන ලද ධවල සේනාංකය නම් කෘතිය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේද වයිට් කම්පෙන් නම් කෘතිය අනුවාදයකි. එතුමා විසින් රචනා කරන ලද ළමා සාහිත්‍යයන් වන්නේ පුංචි අයට කයි කතන්දර, සරු පොළවක් කපට ඇතේ, කොටිවලිගේ. කාව්‍යයන් වන්නේ ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසාදයත්, රාජතිලක ලයිනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ. මහගමසේකර මහතා විසින් රචනා කරන ලද නාට්‍යයන් වන්නේ සද්දන්ත සහ තවත් නාටක, හංස ගීතය සහ වෙනත් නිර්මාණ වේ. එතුමාගේ ගීත රචනා ලෙස ඈත ගව් ගණන් දුරින් ගීතය, මාමලපසු සොහොන් කොතේ ගීතය, ඔබේ නමින් සෑය බඳමි ගීතය, පාළු අඳුරුලි අහස මමයි ගීතය, මේ සිංහල අපගේ රටයි ගීතය, රත්නදීප ජන්මභූමි ගීතය ලෙස හැඳින්විය හැකිය. එතුමා විසින් රචනා කරන ලද නවකතාවන් වන්නේ තුම්මං හන්දිය සහ මනෝමන්දිර වන අතර කෙටිකතාවන් වන්නේ මන්තනන්නෝ, පීතර, පුතාට කාරකක් යන කෙටිකතාවන් වේ. මහගමසේකර මහතා විසින් තුම්මං හන්දිය චිත්‍රපටය තිරරචනය කරන ලද අතර එතුමා විසින් පිදුම් ලැබූ සම්මාන වන්නේ 1966 සරසවි චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම ගීත පද රචක සම්මානය සාරවිට චිත්‍රපටය වෙනුවෙන් මේ සිංහල අපගේ රටයි ගීතය සඳහා 1968 සරසවි චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම ගීත පද රචක සම්මානය සත්මදුර චිත්‍රපටය වෙනුවෙන් සිනිදු සුදුමුදු තලාවේ ගීතය සඳහා 1970 සරසවි චිත්‍රපට සම්මාන උළෙලේදී බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් රටකින් රටකට පාරාසාගෙන ගීතය සඳහා හොඳම ගීත පද රචක සම්මානයෙන් එතුමා පිදුම් ලැබීය. එතුමා 1976 ජනවාරි 14 වන දින අභාවප්‍රාප්ත විය. කැපවීම, නිර්මාණශීලීත්වය සහ සමාජ වගකීම එතුමාගේ ජීවිතෙන් අපට ගත හැකි ආදර්ශ වේ. මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තනම් හැමෝම මගේ channel එක subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ජය වේවා.